සභාවේ මන්ත්‍රීතුමා පැමිණ සිටින අනිත් අයගෙන් සහ මගේ ආදරණීය ගුරුතුමා ඒ වගේම උප පොලිස් පරීක්ෂකතුමනි ඔබතුමාගේ අවසරයි ආදරණීය දෙමව්පියනි දැන් අපි මේ බලන් ඉන්නේ ළමයින්ගේ කලෙලි දැක්වීම ඒ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ළමයි ඉගෙනගත්තු දෑ මොනවද කියලා අපි මේ පරීක්ෂා කරමින් බලනවා මොනවද අපිට උගන්වලා තියෙන්නේ කියලා දරුවන් හරි ලස්සනයි නේද අපිට දකින්නට හරි ආකර්ශනීය බවක් දැනනවා ළමයිගේ ලෝකේ හරි ලස්සනයි සුන්දරයි ළමයිට පුංචි පුංචි දේවල් අපි කියලා දෙනවා පුංචි කාලෙන් ඉඳන් මේවා අපි ඔප්නම්වනවා ඒවා හරි අනර්ගර ආකර්ශනීයයි ඔබ අපි හැම කෙනාම මං හිතන්නේ ඒ වගේ තැනක ඉඳන් තමයි ආවේ සමහර කට්ටියට යන්න බැරි වෙන්නේ නැති නමුත් ඒ පුංචි කාලේ තිබුණු දේවල් හරි වටිනවා ඒවා දැනෙන දේවල් හරි ආකර්ශනීයයි දැන් මට මතකයි සමහර තැන්වලදී දරුවෝ බොහෝ දේවල් ඉගෙන ගන්නවා ඒක නිකන් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා දැන් ගත්තොත් එimhe අද ඉන්න ළමයි හරි තාක්ෂණිකයි සමහර ළමයි අනිත් ළමයි හරි ප්‍රායෝගිකයි සමහර ළමයි ඉන්නවා වැරදුනත් පරදින්නේ නැහැ ඒ වගේ බොහෝ තැන්වල ළමයි සැරිසරනවා දැන් මට මතකයි එක අවස්ථාවක ළමයි කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද නැසෙම් අපේ අම්මා මේ දවසක් මල් කියන්නේ මේ පහන තියන්න මල් කඩනවා මේ ලෝයතුමනි මයි කෙල්ල මට ඇවිදින් කිව්වා අවුරුදු 5යි ඇවිදින් කිව්වා මේ අප්පච්චි අත්තම්මට එන්න කියන්නකෝ මං කිව්වා අත්තම්ම පොඩි වැඩක් අහපුවා කිව්වා නෑ නෑ අත්තම්මට එන්න කියන්නේ මන්නේ කියන්නේ මං කිව්වා අත්තම්ම චූටි වැඩක් පුතේ අහපුවා කිව්වා අත්තම්මට එන්න කියන්නේ මං කිව්වා අත්තම්ම වැඩක් මොකද කරන්නේ මං කිව්වා මල් කඩනවා කා එක්කද කියලා ඇහුවා ළමයි ඉගෙන ගන්න විදිය එයාලා හිතන්නේ මේ වෙන මල් කැඩීමක් ගැන ඒ නිසා තව ළමයෙක්ගෙන් මං අහුවා 1 කීයද එක ළමයෙක් උත්තර දුන්නා 2යි කියලා. තව ළමයෙක් උත්තර දුන්නා 11 වෙන්නත් පුළුවන් කියලා. එක ළමයෙක් උත්තර දුන්නා 1 කියන්නේ 1යි කිව්වා. මං ඒවා එහෙම වෙන්නේ නැහැ නේ 1 2යිනේ සංඛ්‍යා ගණිතය. මෙයා කිව්වා නෑ වැලිගොඩවල් දෙකක් එකට එකතු කරොත් 1යිනේ කිව්වා. ළමයි හරි දක්ෂයි. මං ඔබට කවියක් කියනවා අවසානයේ පොඩි කොටසක් ඉඳලා මේක නන්නසිරි කීම්බේ හෙට්ටි මහත්තයා තමයි ලියන්නේ. දරුවෙක්ගේ තියෙන පරිකල්පනය කොච්චරද කියලා බලනවා නම් අපිට මේ විභාගම් පස්සේ දුවනවා. හැබැයි ළමයි කඳුන ගන්න හැපි. ඔන්න බලන්න. බැලුම් 100ක් පුම්බලා පොඩි පොකුරු හැදුවොත් 4 ගානේ පොකුරු කීයක් ලැබෙනවාදයි ප්‍රශ්නයක් තිබුණා විභාගේ. කීයද මැඩම්? බැලුම් 100ක් පුම්බලා පොඩි පොකුරු හැදුවොත් 4 ගානේ. බැලුම් 100ක් පුම්බනවා පොකුරු හදනවා 4 ගානේ. කීයද එතකොට? කීයද? උත්තරය දෙන්නකෝ 25යි 104න් බෙදා බැලුවම උත්තරේ 25ක් ආවට වැරදිලා නොව ගොඩක් හිතලයි අම්මේ මම 24 ලියුවේ කොල්ලා ලියලා තියෙන කීයද 20 හැබැයි ටීචර්ගේ උත්තරේ මොකද්ද 20 මෙයා කියනවා නෑ මම 24 ලියුවේ මට වැරදිලා නෙවෙයි මම ඇත්තටම ලියුවේ 24යි ඇයි කියලා කියනවා අම්මේ බෝල 100ක් පුම්බනා විට 2 3ක්වත් බින්දෙනවාමයි. බෝල 100ක් පුම්බන ප්‍රායෝගික දරුවෝ 2 3ක්වත් බින්දෙනවාමයි. 24 වැරදුනත් අම්මේ 25ක් නම් වෙන්න බෑමයි. 24 වැරදෙන්න පුළුවන් මම පිළිගන්නවා. හැබැයි 25ක් නම් වෙන්න බෑ කොහොමත්. ඊට අඩු වෙන්න පුළුවන් ගොඩක්. ඒ ලකුණු දෙක හිමි වුණා නම් මාත් අම්මේ පාස් වෙනවා. දැන් ඉතින් මම ෆේල් හින්දා ගමේ ඉස්කෝලේටම යනවා. අපි ළමයිට ප්‍රායෝගිකත්වය උගන්වන්න ඕනේ. ඊළඟට දැන් මේ ළමයි ඉස්කෝලේ දැන් මේ ප්‍රාථමිකේ ලැබලා දැන් පාසලට යනවා. යනකොට ඔන්න බලන්න අම්මලා කරන වැඩේ සහ තාත්තා කරන වැඩේ. මේක මහින්ද ප්‍රසාද් මස්සිමුල ලියන්නේ හරි ලස්සන කවියක්. මයිකෙල්ලත් දැන් ලබන අවුරුද්දේ මේ ජනවාරි යනවා ප්‍රාථමික විද්‍යාලයට. මට දැනෙනවා ඒ නිසා මේක. මහින්දයි ලියුවේ. කෙල්ල ලියන විදිය මහින්දගේ දුව හිතන විදිය තමයි මහින්දයි ලියුවේ. මොකද්ද? ඉස්සෙල්ලම ඉස්කෝලේට මන් යන දවස අද ඉඳා මගුල් ගෙයක් වාගේයි නිවස. මටයි ගෙදර ඔක්කොටමයි ගොඩාරියක් වැඩ තිබුණෝ. ඇඳුම මහන්නාවෙත් මගේ ඊයේ හවස. කෙල්ල මේ කියන්නේ. සමනලයෝ ඔයා එන්නේ ගොඩක් වෙලා ගිහින් හින්දා ඒ ගැන පණි විඩේ ලියලා කූඹි ගුලෙන් තිබ්බා. ළමයි සෙල්ලම් කරන්න ඇති. ඔයාට දෙන්නම් කියලා රතු කූඹියා කිව්වා. රතු කූඹිය බලන්න ළමයි කතා කරනවා කූඹියෙක්. ඔන්න අවසාන එක. සමනලයෝ තවත් සතුටු හිතෙන කාරණයක්
ඒ ලියුමෙම පිටිපස්සේ මම ලියලා තිබ්වා. හවස පන්ති යවන්නේ නැතිලු තාත්තා මට කිව්වා. අම්මට පන්ති යන්න ඉස්කෝලේ යන්න ඕනකම තිබ්බට තාත්තලේ අදහස. ඒ කියන්නේ මේ භූමිකා හරියට තේරුම් ගත්තොත් මම ඔයාලට කියන යෝජනාව තමයි දරුවන්ට දරුවන්ගේ ලෝකය අනිවාර්යෙන්ම දෙන්න. කවදාවත් එයා සතුරෙක් වෙන්නේ නැහැ, දරුවෙක්ම වෙනවා. එහෙනම් අපි මේ ප්‍රසංගයේ බලමු. පොඩි පණිවිඩ ටිකක් මම ඔය දුන්නේ ළමා ලෝකයේ සුන්දරත්වය දකින්න කියන කාරණාව. සියලු දෙනාටම ජයග්‍රාහී ලස්සන හෙට දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.